YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අදත් ඇවිල්ලා ඉන්න පුහුදුව එක ඩිස්කස් ෆාම් එකට. අපේ පළවෙනි වීඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිනවා. අපි ඒ වගේම අද පුහුදුවයත් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඩිස්කස් මත්ස්‍යයන්ට හැදෙන ලෙඩ රෝග සහ අපි ඒ වගේම වැළකෙන්නේ කොහොමද කියලා අපි වීඩියෝ සීරීස් එකකින් අපි ඔයගලන්ට ගෙන්න බලාපොරොත්තු වෙනවා. පුහුදුවේ සාමාන්‍යයෙන් අපි ඩිස්කස්ලට හැදෙන්න පුළුවන් පොදුවේ හැදෙන්න්න පුළුවන් ලෙඩ රෝග ගැන පොඩි විස්තරයක් කරොත් එහෙම මේම මල්ලි ඉස්සල්ලාම අපි අපේ වෝට කොලිටි එක හොඳට තියාගන්න ඕන. ඒක තමයි අංක එක. මොකද ලෙඩ රෝග වලින් 90%ක් මාළුන්ට හැදෙන්නේ අපේ වතුර හොඳ නැති හින්දා. ඉස්සල්ලා අපි ඒ ගැන බලන්න ඕන. බලලා ඊළඟට අපිට පුළුවන් ගොඩක් වෙලාවට බෝ වෙන රෝග. ඒවා බෝ වෙන්නේ අපි ෆාම් එකට පිටින් මාළුවෙක් අරගෙන ආවොත්. අපි ඒකට කොරන්ටයින් ටැංකි ටිකක් තියාගෙන වෙනම තියාගෙන දවස් 14ක් ඒ ටැංකි වල කොරන්ටයින් කරලා තමයි අපේ ෆාම් එක ඇතුළට මාළු අරගන්න ඕනේ. ඒක කරන හැටි මම කියලා දෙන්නම්. පුහුදුවයි මේ එතකොට දැන් පුහුදුවේ කොරන්ටයින් ගැන කිව්වා. කොරන්ටයින් කරන එකේදී අපිට පොඩ්ඩක් විස්තර කරලා කියන්න පුළුවන් සාමාන්‍යයෙන් කොච්චර දවසක් කොරන්ටයින් කරනවද? මොනවාද දාන බෙහෙත්? සාමාන්‍යයෙන් මොකක්ද එතන වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් පුහුදුවේ. අපිට දැන් මාළුවෙක් පිටින් ගෙනනවා අපි කොරන්ටයින් කරගන්නවා නම් අපි ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. බැක්ටීරියා රෝග තියෙනවා. එතකොට නෙමටෝඩ්ලා කියන්නේ පණුව වර්ග, ඒපම් ඒ වගේ වර්ග තියෙනවා. එතකොට ෆ්ලැජිලේට්ලා ඉන්නවා. අපි ඒ ටිකට තමයි ඉස්සලාම ට්‍රීට්මන්ට් කරගන්න ඕනේ. අපි ඉස්සලාම මේගොල්ල වෙනම ටැංකියකට දාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට ඉස්සලාම බැක්ටීරියා වලට බැක්ටීරියා ලෙඩ රෝග වලට දානවා ඇක්ටිව්ලේවින්. ඇක්ටිව්ලේවින් ලීටර් 18 ග්‍රෑම් එකක් වෙන්න තමයි දාන්නේ. දාලා අපි හීටරේ 30ට තියාගන්නවා. තියලා දවස් 5ක් විතරේ වතුරේ අපි තියාගන්නවා මාළු කන්න දෙනවා, සයිපන් කරනවා. අර ඇක්ටිව් ලෙවල් එක එහෙමම තියාගන්නවා. ඊට පස්සේ දවස් 5කට පස්සේ අපිට සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන් මෙයාට බැක්ටීරියා රෝගයක් මේ බාහිරව නැහැ කියලා. පුහුදුවේ මේ දැන් පුහුදුවේ කිව්ව ඇක්වෆ්ලේවින් දානවා කියලා. ඇක්වෆ්ලේවින් දානකොට අපි සාමාන්‍යයෙන් දවස ගානේ අපි වතුර මාරු කරනකොට ඒ අඩු වෙන ප්‍රමාණයට අපි ආයි ඇක්වෆ්ලේවින් එකතු කරනවද? නැත්තම් අපි දවස් ගාන ඇතුළත අපි වෝටර් චේන්ජ් කරන්න නැතුව තියනවද? ඒ ගැන පොඩ්ඩක් විස්තර කරපු පුහුදුවේ. මේව මල්ලි ඒක අපි දවසකට සාමාන්‍යයෙන් 120ක වෝටර් චේන්ජ් එකක් දෙනවනේ. ඒ දුන්නාම ඒ අඩු වෙන වතුර ප්‍රමාණය ආපහු එකතු කරනවනේ. එතකොට එකතු කරන අලුත් වතුර ප්‍රමාණයට සෑහෙන ෆ්ලේවින් ප්‍රමාණය අපි ආපහු දාන්න ඕනේ. ඒ වගේ දවස් 5ෙම කරන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ දෙවනුව ෆ්ලැජිලේට්ලට. ෆ්ලැජිලේට්ලට අපි පාවිච්චි කරන්නේ මෙට්‍රොනයිඩසෝල් කියන බෙහෙත් එක. ඒක අපි කෑම ග්‍රෑම් 100කට මෙට්‍රොනයිඩසෝල් මිලිග්‍රෑම් 300ක් කලවම් කරලා වේල් 3ම දවස් 3ක් දෙනවා. ඒ දවස් 3 දුන්නාට පස්සේ එයාලගේ බඩ ඇතුලේ ඉන්න ෆ්ලැජිලේට්ලා අයින් වෙනවා. අයින් වුණාට පස්සේ තව ඉන්නවනේ නෙමටෝඩ්ලා. අපි ඒ වෙලාවට ඊළඟට නෙමටෝඩ්ලාට බෙහෙත් කරන්න ඕනේ. මම නෙමටෝඩ් කියන්නේ අපේ මාළුවන්ගේ ඩිස්කස්ලාගේ තම මාළුවෙක්ගෙම ඉන්නවා. බඩ ඇතුලේ බඩවැල් වල ඉන්න පණුව වර්ග. සැබෑවටම පණුව කියන්නේ ටේප්වර්ම්, හුක්වර්ම් ඒ වගේ පණුව වර්ග. ඒ කට්ටියට අපි ආපහු ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඕනේ. ඕකත් එන්න පුළුවන් ලෙඩක් නේ. නැත්නම් ඇවිල්ලා අපේ ෆාම් එක ඇතුළට ඕක ඇවිල්ලා බෝ වෙන්න ඉඩ කඩ වැඩි. ඊට පස්සේ අපි ඒකට කරන්නේ මම පාවිච්චි කරන්නේ බල්ලන්ට දෙන පණු බෙහෙත් එක. සාමාන්‍යයෙන් ඉස්සර නම් තිබුණ ඩොන්ටල් ප්ලස් කියලා වෙලාවකට හොයාගන්න නෑ ඒක. ඒක කරන්න ඕන කිලෝ 10ක ෆාමසියෙන් අහගන්න ඕක විස්තරේ කියලා. කිලෝ 10ක බල්ලෙකුට දෙන බෙහෙත් පෙරි ප්‍රමාණය ගේන්න. ගෙනල්ලා ඒක කෑම ග්‍රෑම් 200ක කලවම් කරගන්න. කලවම් කරගෙන හවස වේල විතරක් දවස් 6ක් දෙන්න. උදේටයි දවල්ටයි ඔයා දෙන කෑම එකක් දීලා හවස වේල විතරක් දවස් 6ක් දෙන්න. දීලා ඒ දෙන ගමන් හොඳට සයිපන් කරන්න. දවස් 6 දුන්නාට පස්සේ එයාලගේ බඩේ පණුව ඉතුරු වෙන්නේ නැහැ. නෙමටෝඩ්ලා වර්ග ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ අනුමාන කරන්න පුළුවන් අපිට අපි ගත්තු මාළුන්ගේ සාමාන්‍ය දුරට එන ලෙඩ රෝග ඉවරයි කියලා. ඊට පස්සේ අපිට අපේ ඇක්වේරියම් එක ඇතුළට දවස් 14ක් කියලා එම්ම මේ 14 වෙනි 15 වෙනි දවසේ වගේ අපේ ඇක්වේරියම් එක වල අනිත් මාළුන්ට එකතු කරන්න පුළුවන්. බොහොම ස්තුතියි පුහුදුවයි අපිට කොරන්ටයින් එක ගැන හොඳ අවබෝධයක් හොඳ දැනුමක් ලබා දුන්න පුහුදුව අයියා. මං හිතනවා අපේ වීඩියෝස් බලන අයටත් හොඳ අවබෝධයක් මේ කොරන්ටයින් කරන එක ගැන මේ වීඩියෝ එක බලුවම ගන්න පුළුවන් වෙයි කියලා. අපි මේ වගේ තවත් බ්ලොග් එකකින් ඉස්සරහට හම්බෙමු. ඒ වගේම
අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. මේ වගේ videos අපි upload කරපු සනින් ඔයගලන්ට බලන්න පුළුවන්.